ලෝකයේ එකම රට ලෝකයේ සිටියමත් මේ දුබයි එක ඇතුලේ අදන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ බොරුවට නෙමෙයි මම කියන්නේ මේ ඇත්ත මේ බලන්න මේක ලෝකයේ සිටියම වගේ තිබ්බාට මේක තියෙන ඇවිල්ලා දුබයි එක ඇතුලේ. and ඔල්පිනස් අයිලන්ඩ් එක. අද අපි ආවිල්ලා ඉන්නේ. ඉතින් ඒ වගේ බෝඩර් එකකට එන්න සම්පූර්ණ වීඩියෝ එක බලන්න. බලන්න මේක තමයි සම්පූර්ණ ප්‍රොජෙක්ට් එක මට කිව්ව අයිලන්ඩ් එක කියලා. ඒ කියන්නේ ඔය දුබයි එකේ ඉඳන් එළියට ආවට පස්සේ බොට්ටු ආකාරයෙන් මේ වගේ අයිලන්ඩ් එකට තමයි එන්නේ. මෙතන ඔයාලට ඔක්කොම ප්‍රොජෙක්ට් තියෙනවා. මේ සම්පූර්ණ බලන්න. දැන් අතන අපි එන්ටර් වුණේ ඇවිල්ලා මෙන්න මෙතනින් එන්ටර් වෙලා. මේකෙන් එන්ටර් වෙලා අපි දැන් මේක ඇතුලේ තමයි ඉන්නේ. සම්පූර්ණ ඇතුලට ආවට පස්සේ ඔයාලට සම්පූර්ණ හොටල් එකක් වගේ. and ඇතුලේ ඇවිල්ලා උගක් බොට්ටු තියෙනවා. ඔයාලට මේ ඔක්කොම ඇවිල්ලා ෆ්ලෝටිං විලාස් එක තමයි කිව්වොත්. and ඒකත් එක්ක මෙන්න මෙතන මේ බලන්න. මේක basically මේක ඇවිල්ලා ස්වඩන් විලා එක. ස්වඩන් විලා කියන්නේ starting price එක 1.25 million. ඒ කියන්නේ මිලියන 120 පාට වඩා දිරම්ස් වලින් පටන් ගන්න. and මේ ඔක්කොම ඔයාලට අයිති කරගන්න පුළුවන්. යන්කෝ මතාවේ කන්නඩි දාලා බලන්න. ඇත්ත ලස්සන. The island, the world island out of Europe. Look at that. Look at that, man. Look at that. Whoa, wow. පැය 24ම සංගීතය. and මේක ඇවිල්ලා වැඩි ටියුන්ට පමණයි මේ ඒරියා එක. තව එකක් තියෙන ඒක ඇවිල්ලා පොඩි අයටත් යන්න පුළුවන්. මේක නිකන් ඔය මිනිස්සුන්ට නම් ඉන්න බෑ. මේකට එන කට්ටිය අනිවාර්යෙන් ලොකු මුදල් අරගෙන එන්න ඕනේ. එච්චරක් තියෙන මේක ඇතුලේ අතල්ලයක් ගන්න. and හැමදේම එක්ස්පෙන්සිව්. හැබැයි ඉන්වෙස්ට්මන්ට් එකට සුපිරි. ඉන් ස්ට්‍රීට් එකක් එම. මේ තියෙන මේක තමයි ස්ට්‍රීට් එක. මේක තමයි ස්ට්‍රීට් එක. අද දැක දුබයි කියන්නේ නැති වැස්සත් ඇති කරන්න පුළුවන් රටක්. හැබැයි ගියා කියන්නේ දැන් තෙමේ යා. තෙමේ. දුබයි ඇවිල්ලා කොච්චරක් සේෆ්ටිද කියලා කියන එකට අන්න මේකත් එක සාක්ෂියක්. ස්මාර්ට් පොලිස් ස්ටේෂන් එක. ලෑන්ඩ් එකේ විතරක් නෙමේ මූද ඇතුලේ වුණත් හරි මොනාරි ප්‍රශ්නයක් වෙනවා නම් මේ ගවර්න්මන්ට් එක එච්චරක් සේෆ්ටි කියන එක නිසා තමයි මෙන්න මේ වගේ දෙයක් තියලා බලාගන්න. නිකන් නෙමෙයි අපි දුබයි. දැන් අපි යන බෝඩරේ මොකද්ද කියලා යන මග බලන් යන්න. සම්පූර්ණ මූදෙන් ගිහිල්ලා හොයාගන්න ඔයාගේ විලා එකේ කිලෝවට වාඩිලා අතල්ලයක් ගන්න ඕන. ඒ වගේ. ඒ කියන්නේ විලා එක ඇවිල්ලා සම්පූර්ණ ෆ්ලෝටිං විලා එකක්. කලින් මේකේ නම ඇවිල්ලා COS කියලා කියන්නේ. දැන් ඉතින් ෆ්ලෝටිං විලා යන්නකො ඇතුළට ගිහලා බලන්න පට්ට ලස්සනට. වැටුණා කියන්නේ සොරේ තමයි ඈ. පොඩි බයක් තියෙනවා තමයි. හැබැයි ඒක පට්ට ස්ට්‍රෝං එකකට අදලා තියෙනවා. මේ පල්ලෙහා තියෙන්නේ කෙලිම මුහුද. වැටුණා කියන්නේ කෙලිම ඇතුළට යනවා. පට්ට ලස්සනයිනේ. එන්ටර් වුණා නිකන් නෙමෙයි ෆ්ලෝටිං විලා. සම්පූර්ණ ශාලය පට්ට ලස්සනයි. and full high class branded furniture තමයි මේකේ තියෙන්නේ. පට්ට ලස්සන washroom එක. and අපි උඩට යන්න කලින් පල්ලෙහාට යමු. පල්ලෙහා තමයි සුපිරිම එක තියෙන්නේ. අපි ආවිල්ලා වීඩියෝස් වල බලලා ඇති. දැන් බර්ජ් ඛලීෆා එක බලලා ඇති. අපි අනේ තව ඒක බලලා ඇති. and ඒකත් එක්ක අර මූදු යට ජීවිතේ කොහොමද තියෙන්නේ කියලා අපි බලලා නැහැනේ. බලලා ඇති. මං කියන්නේ කට්ටිය මගේ කට්ටිය බලලා නැහැනේ. මෙන්න මේකයි. කොහමද? ඔයාගේ බෙඩ්රූම් එක නිදාගෙන අන්න එන යන මාළු ඔක්කොම බලන්නයි තියෙන්නේ. පට්ට ලස්සනයි නේද? and සුපිරියක්.
මේක ඇතුලේ ඇත්තම කිව්වොත් මේ ඔයාට මෙතන දිනවනේ මාළු මේ ඔයාට මා පේන මාළු ඔක්කොම ඔයාට ඕන වෙනස් කර ගන්නත් පුළුවන්. ඔයාට අයිල නිකන් වෙන වෙන මාළු දාන්න ඕන. ඒවා දාලාත් ඔයාට මෙතන ගන්න පුළුවන්. and පල්ලේ ඔක්කොම තියෙන්නේ කොරල්. මේකේ තැල පට්ට ලස්සන view එකක් විතර නෙමෙයි. මේකේ ඔයාලට washroom එකකුත් තියෙනවා ලස්සන. and ඒකත් එක්ක ඔයාලට මේ පැත්තට ආවොත් මෙතන තව bedroom එකකුත් තියෙනවා. coffee එකක් හිම දා ගන්න ඕන නම් ඒ ටිකක් තියෙනවා. ඔක්කොම බට්ටු එක මෙතන. and ඒකත් එක්ක මෙන්න මෙතනට ආවට පස්සේ මේක ඔයාලගේ bedroom එකක් ඇරෙන්න එහෙම නැත්නම් ඔයාලගේ නිකන් chilling spot එකක් ඇරෙන්න පාවිච්චි කරන්නත් පුළුවන්. and අයිති කරගන්න පුළුවන් විල්ලා එකක්. ඉතින් දුබයි කියන්නේ නිකන් නෙමෙයිනේ. දුබයි කියන්නේ හැමදාම අලුත් දෙයක් කියනවා. ඒ බලන්න. මේකේ පේනවනේ කොරල්. මේ කොරස් තමයි මෙතන තියෙන්නේ. and මේ ඔක්කොම වෙනස් කරන්න පුළුවන්. පට්ට strong පට්ට විදියට මදලා තියෙන්නේ නියම එකක්. and අනිමුන් කපල් එකටම නිය සුපිරි. ඉතින් මේකේ ගණන් ඔක්කොම ඔයාලට කියන්නද? ගණන් කියලා කිව්වොත් ඉතින් මේක ඔයාලා තියෙන්නේ. අපිට තවත් උඩට යන්න පුළුවන්. මේකේ ගණන් තමයි ඔයාලට ඇවිල්ලා මේ විලා එකේ ඔයාලට අවුරුදු 100කට ඔයාලට වොරන්ටි එකත් එක්ක තමයි ලැබෙන්නේ එකක්. and ඒක අමතරව ඔයාලට ඇවිල්ලා මේකේ ගාන මේකේ ස්ටාර්ටින් ප්‍රයිස් එක ඇවිල්ලා 22 මිලියන්. ඒ කියන්නේ දිරම් මිලියන 22ක්. මං USD වලින් මම දාන්න රුපීස් වලට මම දාන්න. මේ උඩට ආවට පස්සේ තව ලස්සන මෙතන ඒරියා එකක් තියෙනවා. ඔයාලට පේන ඇති. ඔයාලට මේ යන්නේ. ඔයාගේ යාළුවොත් එක්ක පාටියක් හිම දාන්න ඔයාලගේ ෆැමිලි එකක් එක්කන් ඇවිල්ලා හොඳ ආතල්ලයක් ගන්න නම් මෙන්න හොඳ බෝඩර් එක. ආතල් තමයි ඉතින්. and නිකන්ද ඔයාට උඩම ජකුසි එකකුත් තියෙනවා. මේක නිදාගෙන සපක් ගන්නයි තියෙන්නේ. and මේක උඩින් බලද්දී ඔයාට පේනයි අර පැත්තේ සම්පූර්ණ ස්කයිලයින් එක. entire skyline එක. අබීබි දුබයි. මෙන්න ස්වීඩන් විලා එක. okay මේ ස්වීඩන් පැලස් එක තියෙනවානේ. මේ ස්වීඩන් පැලස් එක basically starting price එක 125 million and already ඔක්කොම sold out. එක unit එක available තියෙනවා. දිරම් 120 මිලියන 125 දීලා ගන්න කට්ටිය ඉන්නවා මේ රට නිකන් නෙමෙයි. ඒ ඔක්කොම නිකන් සාමාන්‍ය මුදලක් හදේ. ඉතින් තාම මොකද්ද බලන්නේ? ඔයාලට ඉතින් මේ වගේ හොඳ ෆ්ලෝටිං විලා එකක් ඔයාලට දිරම් මිලියන 22ක් වගේ දීලා ගන්න පුළුවන් නම් එකයි. එහෙම නැත්නම් ඔයාලට 2.1 වගේ ගාණක් දීලා ඔයාලට ආවිල්ලා මේ වගේ අයිලන්ඩ් එක ප්‍රොපර්ටි එකක් ගන්නත් පොඩි වැඩයි. පල්ලෙයා මගේ නම්බරේ තියෙනවා. කතා කරන්න, chat කරන්න, මැසේජ් එකක් දාන්න. මේ වගේ හොඳ ප්‍රොපර්ටිස් ඔයාලට දැනගන්න ඕන මම ෆලෝ කරගෙන තියාගන්න.